දැන් වෙලාව 9:39යි. අද අපි vlog එකක් කරනවා කියලා හිතුවා. අද කොන්නට එකේ මීට් එක. ඒකේ ටයිකොන්ඩු සංදර්ශනයේට අපි යනවා පොඩ්ඩක් උදව් කරන්න. 10 අමාරු වෙද්දි මාස්ටර්ලා ගෙදරට එන්න කිව්වා. අපි ලෑස්තිලා හම්බෙමු. බයි. අපි දෙන්න දැන් ලෑස්ති වෙලා ඉවරයි. දැන් අපි දෙන්න යනවා මාස්ටර්ලා ගෙදරට. කට්ටියත් එක තමයි යන්නේ. හෙම්බිරිස්සාව හැදලා අපි දෙන්නට හොඳටම අපි දෙන්නයි නෙතුයි අරණී එනවා කිව්වා. තව මාස්ටර්ලා එනවා කිව්වා. ඉතින් ඒගොල්ලොත් එක්ක අපි දැන් යනවා පිට්ටනියට. බයි බයි. අපි දැන් අනේ මගේ කුඩේ කැඩුනා. මට එපා වෙනවා දැන් නම්. ඉතින් මේකත් එක තමයි මට යන්න වෙන්නේ. ආච්චිට දෙන්න ඕනේ මේක හදාන්න කියලා. එතකම් මේකත් එක තමයි යන්නේ. පාවන මන්නිකා මොකෙද්ද දෙක. ලැජ්ජ හිතිලා එක්කෙනට. එතුරු කතා කරන්න. ඇයි? මමි අඩේ මේක අපි අරන් දුන්නේ නේද? අපි උපන් දිනේට අරන් දුන්න එක. අනක බජි වෙනවා. කවුද? මේ මුන්නේ අපි කට්ටියත් එක්ක දැන් ග්‍රවුන්ඩ් එකට යන ගමන්. අපි ග්‍රවුන්ඩ් එකට ආව 10ට විතර. ඉතින් ග්‍රවුන්ඩ් එකේ අපේ තායිගොන්න සංදර්ශනය එනකල් ළමයි ටික එකතු කරගත්තා අපි ඉන්න තරම්. ටික වෙලාවක් ගියාට පස්සේ අපේ ආරණිත් ආවා. නෑ ඒව ටීක් ටීක්. ඔයා වචනයක් කියනකොට පොඩ පරිස්සමින් හොඳේ දෙන්නටම කියන්නේ. ඕහෝ ටීක්. ඒව ටීක්. ඒව ටීක්. කොපුණියම ඉතින් ඊට පස්සේ තායිකොන්ඩු සංදර්ශනය එනකන් අපි කට්ටියත් එක්ක බලාගෙන ඉඳිමු. මාස්ටර් නම් සෑහෙන වැඩ. මාස්ටර් ඇත්තටම ගොඩක් මහන්සි වෙනවා මේ ඔක්කොම ටික හරියට කරගන්න. ඉතින් අපිත් මාස්ටර්ට උදව් කරගෙන මීට් එක පොඩ්ඩක් ඉතින් අපිත් බැලුවා. ඔය තියෙන්නේ මේ මීට් එකේ බලපු ටික. අපි මේ ඇවිල්ලා වීඩියෝ එකක් කරනකොට ලැජ්ජ පීපල්ස්. ඔයාව මං අර වීඩියෝ එකේ හානවා. කට අරින්න එපා ඔයා. ඔයා කට අරින්න. මේ තියෙන අපේ තායිකොන්ඩු සංදර්ශනයේ ආරම්භක මොහොත. මේ අපි කට්ටිය පෝලිං ගස්සලා එතනට යවනවා. පේනව නේද මාස්ටර්ට සෑහෙන වැඩ. එයා ගොඩාක් මහන්සි වෙනවා ළමයින්ව මෙච්චර ඉස්සරහට ගන්න. ඉතින් මෙතනින් එහාට තායිකොන්ඩු සංදර්ශනය තමයි. ඒකෙත් පොඩ්ඩයි තියෙන්නේ. හායි. එපා පැටලි මඩ. මේ තියන්නේ අපේ කොන්වන්ට් එකේ තායිකොන්ඩු සංදර්ශනය. ඉතින් මේක හදන්න මාස්ටර් සෑහෙන මහන්සි වුණා. කොන්වන්ට් එකේ නංගිලා මල්ලිලා අපේ වයස ඔක්කොම ගොඩාක් මහන්සි වුණා. ඉතින් ගොඩාක් සාර්ථකයි වැඩ.
මේ ඉන්නේ අපේ තමාලි මිස්. ඉතින් මේ වැඩ ටික හරියට කරගන්න මාස්ටර්ට මිසුත් සෑහෙන උදව් කරා. ටයිකොන්ඩෝ සංදර්ශනය පුරුදු පුහුණු කිරීම වෙනුවෙන් විද්‍යාලයේ ටයිකොන්ඩෝ භාර පුහුණු කරතුමන් කලපටි සිවන ශ්‍රේණිධාරී මංජල ප්‍රේමකුමාර දත්තුවන්ට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. දෙන්නට හරි අමාරුයි. මේ පිට්ටනින් ඉඳලා ඉතින් අපි දෙනවා කීස් එකට අයිස්ක්‍රීම් එකක්. දැන් අපි දෙන්න කෑවා. කාලේ ඉවර වුණා මේ සරයි මං කාපු එක. අපි දෙන්නේ කීස් එකෙන් එළිය අර ගස් එකක් තියෙනවා එතන ඉඳගෙන. දැන් අපි දෙන්න යන්න හදන්නේ මේ අපි දෙන්න පන්ති යනවා දැන් ඩ්‍රාමා කෝස් එකට. අපි දෙන්න හිතුවා අද මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා කියලා. ඉතින් අපි ආයෙත් දවසක ආවා.